හායි කොහොමද ඔයාලට? ඔයාලා දකින්න ඇති දැනටමත් මම කාත් එක්කද ආවේ කියලා. මම ආවේ අක්කයි බබයි එක්ක. ඉතින් අපි දැන් KFC එකට ඇවිල්ලා තියෙන්නේ. අපිට බඩගින්නක් ආවා. හැබැයි චූටි බඩගින්නක් තමයි ආවේ. ඉතින් දැන් අපි කෑම ඕඩර් එක දාලා වටපිට බල හිටියා. ඕඩර් එක එනකන් ඉතින් අපි චූටිම දෙයක් තමයි ඕඩර් කරේ තුන් දෙනාටම. ඉතින් අපේ බබත් ඉන්නවා මෙතන. හායි කියන්න. ඉතින් අපේ කිවෙන්ටත් හායි කියලා ඔන්න අපි කන්න පටන් ගත්තා. අපි ඉක්මනටම කෑව. මම මේ වීඩියෝ එක ස්පීඩ් කරේ අපි දෙන්නත් එක්ක චුට්ටක් කතා කර හිටපු නිසා. ඉතින් මෙන්න මේ කෑම එක තමයි මගේ කෑම එක. ඒක හොඳයි. මම කොහොමත් මෙන්න මේකේ ග්‍රේවි එකට මාරම ආසයි. ඔයාලත් ආසයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න KFC එකේ ග්‍රේවි එකට ආසයි. ඉතින් අපේ අක්කයි බබයි දැන් කන්න තමයි හදන්නේ. බබාට නම් අද චූටි වීඩියෝ එකක් බලන්න chance එකක් ලැබිලා ඒක බල කන්න තමයි හදන්නේ. ඉතින් මමත් කන්නයි හදන්නේ. අපි එහෙනම් කමු. ඔයාලා මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරලා like කරන්න අමතක කරන්න එපා. දැන් අපි ආවිල්ලා ඉන්නේ shopping කරන්න. ඉතින් අද අපේ අක්කත් එක්ක තමයි මම ආවේ. එයාත් එක්කම තමයි ආවේ. අද දවසේ මෙයාත් එක්ක තමයි ඉන්නේ. ඉතින් අපි මේ පිළියන්දල shop එකකට තමයි ආවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන ලස්සන bag collection එකක් තියෙනවා. හරිම worth price එකකට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලටත් කියොත් ලස්සන bag එකක් select කරගන්න පුළුවන්. මට මතක විදියට ඒ කඩේ නම ප්‍රසාද්. පිළියන්දල ප්‍රසාද් කියලා ගැව්වොත් ඉතින් search කරොත් ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ අපේ අක්කගේ පිටිපස්සෙන් යනවා. එයාට ඕන ඇඳුම ගන්න. මම ඉතින් ලස්සනයි කියනවා. එයා ගන්නවා. හරි. අපි බලමු දැන් ලස්සන ගෑනු ළමයි පිස්සු හැදෙන ස්ලිපර්ස් collection එකක්. ඉතින් මෙන්න මේ collection එක හරිම ලස්සනයි. මම කොහොමවත් දැකලා නැහැ මේ වගේ ලස්සන collection එකක්. ඉතින් එතන ලස්සන ස්ලිපර්ස් තිබ්බා, shoes තිබ්බා. ඉතින් මම නම් ඇත්තටම මේ ඔය ගොඩක් තැන්වල දැකලා නැහැ. මේකේ ලොකු collection එකක් තියෙනවා. ඉතින් බෑග් ඒ වගේම බෑග් තමයි ලස්සනම collection එකක් තිබ්බා. ඒ ගානට නම් මාරම ලාභයි. ඉතින් දැන් මම මේ වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි හදන්නේ. එහෙනම් ගිහින් එන්න. බයි බයි.